හායි යාළුවනේ, කොහොමද ඉතින් ඔයාලට? ඔයාලා ඔක්කොම හොඳින් ඇති කියලා මම හිතනවා. ඉතින් ඔන්න අදත් මම ඔයාලට ලොග් එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ලොග් එක ළමයි shopping log එකක්. මම ඩුබායි වල තියෙන day to day එකක shopping කරන්න යන එකක් ඔයාලත් එක්ක share කරගන්න තමයි හදන්නේ. ඉතින් බලමු මේ වීඩියෝ එක හොඳද ලස්සනයිද කියලා. මගේ වීඩියෝ එක දිගටම බලන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් වැඩි කතා නැතුව අපි යන් වීඩියෝ එකට. ඉතින් ඉස්සල්ලාම යනකොට ළමයි මෙයාලා ඔපර්ස් දාලා තියෙන බඩු වගේක් තමයි මේ ඉස්සරහ තියලා තියෙන්නේ. මේකේ බඩු ගොඩක් ගණන් අඩුයි ළමයි. ඒ නිසා තමයි මම ඔයාලත් එක්ක මේක ෂෙයා කරගන්න හිතුවේ. මේ තියෙන්නේ ඔලිව් ඔයිල් බොටල් එකක්, ලීටර් 1 බොටල් එකක්. මේක දිරාම් 9යි ළමයි. ඒ කියන්නේ ලංකාවේ ගාණෙන් ඩිරාම් එකක් රුපියල් 80යි. 89ක් කීයද කියලා හදලා බලන්න. මට දැන් නම් හරියටම කියන්න බෑ. මම ඔයාලට මෙතන ටයිප් කරලා දාන්නම් කීයද කියලා. ඊට පස්සේ මෙතන තියෙන සීනි කිලෝ 2 පැකට් එකක් මං හිතන්නේ. සීනි කිලෝ 2 පැකට් එකක් මෙහි ගාණෙන් 11යි. ඉතින් බඩු ගොඩාක් ගණන් අඩුයි ළමයි. ඒ නිසා තමයි මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ. ඉස්සල්ලාම නම් තියෙන්නේ මගේ වීඩියෝ එකේ කිචන් එකට ඕනි කරන බඩු වල විස්තර. පස්සට යනකොට තියෙනවා ඇඳුම්, සපත්තු, ෂැම්පූ හැම එකකම විස්තර තියෙනවා. ඉතින් අපි වීඩියෝ එක ඉවරනකම් බලන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. එතකොට හැම එකකම විස්තර දැනගන්න පුළුවන් ඔයාලට. ඉතින් මේ තියෙන ළමයි ඩිෂ් වොෂ් බොටල් එකක ගණන්. මේක ලීටර් 10 බෝතලයක්. ලීටර් 10 බෝතලෙම මෙහි ගාණින් වෙන්නේ ඩිරාම් 12යි. ඒ කියන්නේ ලංකාවේ ගාණින් නම් රුපියල් 1000ක් වගේ තමයි වෙන්නේ ලීටර් 10 බෝතලෙම. ඊට පස්සේ ඔයාලව මම එක්කගෙන යන්න හදන්නේ ඒත් කිචන් එකට මෝනි කරන දේවල් තමයි තියෙන්නේ. මේකේ මුල ටිකේ නම් මොකද යටම ෆ්ලෝ එකේ තියෙන ළමයි කිචන් එකට ඕනි කරන දේවල්. ඉතින් මමත් බඩු ගන්න ගමන් තමයි මේ වීඩියෝ එක රෙකෝඩ් කරේ. පොඩි අඩුපාඩුකම් ඇති. ඉතින් ඒ දේවල් ගණන් ගන්නේ නැතුම් තව මට හදා ගන්න ඕනි මොනවාද කියලාත් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යයෙන්ම. ඉතින් ඔයාලට පේනවා ඇති මේක වීදුරු කප් එකක්. ඒ වීදුරු කප් එක 2යි ළමයි. ඒ කියන්නේ 80 දෙකක් කියන්නේ ලොකු ගාණක් නෙමෙයිනේ. ඊට පස්සේ තිබුණේ පිඟන් රාකියක්. ඒකත් 11යි. ඊට පස්සේ මෙතන තියෙනවා භාජන හොදන ඒවා පොඩි බෝතල් 4ක් එකට දාලා ඒක 7යි. 7යි කියන්නේ ඩිරාම් 7යි. ලොකු ගණන් නෙමෙයි. හැම බඩුවක්ම හැම අයිටම් එකක්ම පොඩි ගණන් වලට කියන්නේ 10 15 7 6 ඒ වගේ ගණන් වලට තමයි මේ කඩේ ගොඩාක් බඩු තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි මම ඔයාලට මේ විස්තර කියලා ෂෙයා කරගන්නේ. ඔයාලටත් ඉතින් ආස හිතේ කියලා හිතුන නිසා තමයි මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා ගෑරුප්පු හැඳි 20ක්. හැඳි 20ම 3.50යි ළමයි. 3.50යි නේද? 3.50යි. සමහර ඒවා 4ට තියෙනවා, සමහර ඒවා 5ට තියෙනවා. ඉතින් මෙතන ගෑරුප්පු හැඳි 20ම 3.50යි. හරිම අඩුයි ළමයි. 80 3ක් කියන්නේ එච්චර ලොකු ගාණක් නෙමෙයි. ඇලුමිනියම් හොඳ ගෑරුප්පු 20ම ඩිරාම් 3.50යි. ඊට පස්සේ මෙතන මම ඊළඟට යන්නේ ෂැම්පූ ළමයි කන්ඩිෂන් එකයි ෂැම්පූ එකයි දෙකම එකට තියෙන්නේ. සමහරක් ඒවා 10ට තියෙනවා, සමහරක් ඒවා 8යි, සමහරක් ඒවා 5ට තියෙනවා. ඉතින් එක වර්ග එක ගණන්. මෙතන තියෙනවා 10ට, තව ඉස්සරහට 5ට තියෙන ඒවා තියෙනවා. දෙකම එකට තියෙන්නේ. කන්ඩිෂන් එකයි ෂැම්පූ එකයි දෙකම එකට තියෙන්නේ. හැම වර්ගයක්ම මෙතන තියෙන ෂැම්පූ එක ගණන්. ඒ කියන්නේ අඩුම 5 ඉඳලා පටන් ගන්න. 5, 10, 6, 7, 8 ඒ වගේ ගණන් වල ලොකු ගණන් වෙන්නේ නෑ මේකේ හැම බඩුවක්ම. හැබැයි බඩු හරි හොඳයි. හරි ක්වොලිටි එකට තියෙනවා. ඒ නිසා තමයි ඩුබායි වල ඉන්න ගොඩාක් පිරිසක් යන්නේ මේ day to day shop එකට. ඉතින් day to day shop හැමතැනම වගේ තියෙනවා. Tamanට ළඟ එකක් තෝරගෙන එහෙම තමයි යන්නේ. මේකේ තව තියෙන විශේෂත්වයක් තියෙනවා ළමයි day to day shop එකේ. සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා කියන දවස් 3 මෙයාලා විශේෂ ඔෆර්ස් දානවා. ඒ කියන්නේ තියෙන බඩු ඊටත් වැඩිය පොඩ්ඩක් අඩු කරලා ඔෆර්ස් දාලා තියෙනවා. ඒ නිසා ගොඩාක් දෙනා යන්නේ සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා කියන දවස්වල.
ඉතින් ඊට පස්සේ මම යන්නේ ගෑල් ළමයි ගොඩාක් මාස කරන තැනකට. ඉතින් ඒ කියන්නේ තමන්ගේ මූණට හැම දෙයකටම අවශ්‍ය කරන බඩු තියෙන ෆ්ලෝ එකට තමයි මම ආවේ. ඉතින් මෙතනත් බඩු ගොඩාක් ගණන් අඩුයි ළමයි. මේ බලන්න මේක වෙනවා ඩිරාම් 7යි. ඒකේ සම්පූර්ණ කෑලි ඔක්කොම තියෙනවා ඩිරාම් 7යි. මේකේ නම් ගාන කීයද මට හරියටම මතක නැහැ. ඒකත් 8ක් වගේ වෙන්නේ. හරි ඔරිජිනල් බඩු ළමයි මේවා. හරි හොඳයි. මමත් එකක් ගත්තා. ඒ නිසා ඔයාලට කියන්නේ මේකේ බඩු ගොඩාක් ගණන් අඩුයි. ඒ වගේම බඩු ගොඩක් හොඳයි. ඊට පස්සේ මෙතන තියෙනවා මේක. ඒකත් හරි කම්ෆර්ටබල් ළමයි. මේක වෙනවා 5යි. 5යි ගාණක්. 5යි කියන්නේ 6යි. ඉතින් ඒවත් ගොඩාක් ගණන් අඩුයි. අනිත් එක හරි පෙනුමයි ඒවා. එක එක විදියට තියෙනවා. ඔයාලට පේනවා ඇති ඩිරාම් 2කටත් තියෙනවා. ඒ කියන්නේ 160ටත් තියෙනවා. ලංකාවේ ගානෙන් බැලුවොත් 160ටත් මේකේ බඩු තියෙනවා. මම ටක් ගාලා වොයිස් එක දාගෙන යන්න. ඔයාලට පැහැදිලි ඇති කියලා හිතනවා මේ වොයිස් එක. ඉතින් අඩුපාඩුකම් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම ඒවත් හදාගන්නම්. හදාගන්න ගමන් ඔයාලා මගේ වීඩියෝ එකත් අනිවාර්යෙන් බලලා ලයික් එකක් දාලා හොඳයි නම් කමෙන්ට් එකකුත් අනිවාර්යෙන් දාන්න. ඉතින් ඊළඟට තියෙනවා අපි නාන්න යනකොට අරන් යන කුණු අතුල්ලන එක, ඇඟ අතුල්ලන එක හැම එකම ඔක්කොම එක බෑග් එකකට දාලා ඊට පස්සේ නාල ඉවරුනාට පස්සේ ඔලුවට දාන එක තියෙනවා. ඒක 2.50යි. ඒ කියන්නේ ලංකාවේ ගාණෙන් 80 ඒවා දෙකක් වගේ. ඉතින් හැම බඩුවක්ම හරිම ගණන් අඩුයි ළමයි. හැමදේම වගේ තියෙනවා මේකේ. අඩුවක් නෑර. ගෙදරට ඕනි දේවල්ද, ළමයිට ඕනි දේවල්ද හැමදේම මේකේ තියෙනවා. ඉතින් ඔයාලට මේ පේනවා ඇති මම මේක ගත්තා. මේ මම අතක ගා බලන්නේ මට ගන්න එකක්. මේක හරි හොඳයි. හරි කොටන් රෙද්දෙන් තියෙන්නේ. ඉතින් මමත් එකක් ගත්තා. ඒ නිසා තමයි මම මේ වැඩිපුර බලන්නේ. මටත් එකක් ගන්න ඕනේ හින්දා මෙන්න මේක තමයි මම ගත්තේ. මට හිතට ගියේ ඒ පාට ළමයි. ඒක 5යි ගාණක් උනේ. ඉතින් ගණන් අඩුවට තිබුණ නිසා රෙද්දත් හොඳ හින්දා මම මේක ගත්තා. ඊට පස්සේ මෙතන තියෙනවා සැලුන් වලට ඕනි කරන දේවල්. ඒවත් මම එච්චර ලොකුවට ඒ දේවල් ගැන කියන්න දන්නේ නැහැ. අර පොඩි පොඩි බොටල් වගේක් තියෙන්නේ. ඒවත් එච්චර ගණන් නෑ ළමයි. හරිම අඩුයි. 1ට 2ට වගේ තියෙනවා. පොඩි ප්ලාස්ටික් බොටල්. මං කියුවේ 3.99. ඒ කියන්නේ 4යි. ඊට පස්සේ මෙතන තියෙනවා ලස්සන පොඩි වොලට්. කියන්නේ වොලට් වලටත් වැඩිය පොඩක් ලොකු බෑග් තියෙනවා. එක එක විදිහේ ඩිසයින් තියෙනවා. මෙතන තියෙන ඔක්කොම බෑග් 20යි 15යි එහෙම ගොඩාක් ගණන් නැහැ. දැක්කම හැම බෑග් එකකටම ආස හිතනවා ළමයි. ඉතින් ටක් ගාලා ඔයාලට පෙන්වන්න ඕනි හින්දා මම පොඩි වීඩියෝස් ටිකක් ගත්තා. ඒවා හරිම ලස්සනයි ළමයි. ගොඩක් ගණකමයි. කියන්නේ හොඳයි. ඊට පස්සේ මෙතන තව පොඩි වොලට් එකක් තියෙනවා. බෑග් 3ම එකට තියෙන්නේ. බෑග් 3ම එකට 10යි. එක එක සයිස් එකකින් බෑග් 3ක් තියෙනවා. 3ම 10යි. එක එක පාටින් තියෙනවා. ඔයාලට පේනවා ඇති හරිම ලස්සනයි ළමයි. ඒවා දැක්කම හිතා ගන්න බෑ මොන එකද ගන්න කියලා. ඉතින් ආස හිතනවා තමන් හම්බ කරලා මාසෙට එන ආදායමෙන් පොඩි හරි තමන් කැමති දෙයක් shopping කරලා ගන්න තියනවා කියන්නේ ඒක වෙනම ෆීලින් එකක් ළමයි. කියන්නේ ගෙදරින් ඉල්ල ගන්න දෙයට වැඩිය තමන් මහන්සිලා හම්බ කරලා එන පඩියෙන් ආදායමෙන් තමන් ආස දෙයක් ගන්න තියෙනවා කියන්නේ ඒක වෙනම ෆීලින් එකක්. ඒ අත්දැකීම විඳපු අය ඉන්නවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. තමන් හම්බ කරපු දෙයින් තමන්ට ආස දෙයක් ගන්න පුළුවන් කමක් තිබුණ කට්ටිය. කියන්නේ එහෙම දේවල් කරපු කට්ටිය ඉන්නවා නම් අනිවාර්යෙන් ඇති කියලා මම දන්නවා. තමන් හම්බ කරලා තමන්ගේ පඩියෙන් වියදම් කරලා තමන්ට ආස දේවල් ගත්ත කට්ටිය අනිවාර්යෙන් ඉන්නවා. ඉතින් යාළගේ පළවෙනි අත්දැකීම කොහොමද කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න මට. ඊට පස්සේ මෙතන හැම අයිටම් එකක්ම ළමයි ගර්ල්ස්ලාට ඕනි දේවල්. ඒ කියන්නේ මේකප් බඩු එහෙම තමයි මෙතන තියෙන්නේ. ඔයාලා දකින්න ඇති. ඒවත් ගොඩාක් ගණන් අඩුයි. මම හැම එකකම ගණන් දාන්න බෑ. මම ඔයාලට එතන යටින් දාන්නම් ගාන. ඒ කියන්නේ ලංකාව ගානින් මෙහි ඩිරාම් එකක් ලංකාවේ ගානින් රුපියල් 80යි ළමයි. මෙතන පෙන්සිල් සෙට් එකක්ම තියෙන්නේ. කියන්නේ මේකප් වලට දාන බඩු ඔක්කොම 10. 10 ඒවා
80 10ක් කියන්නේ 800ක් වගේ පොඩි ගාණක් තමයි වෙන්නේ. ලංකාවෙත් එක්ක බලද්දි මෙහි බඩු ගොඩාක් ගණන් අඩුයි. ඒ නිසා තමයි මම ඔයාලට මේ වීඩියෝ එක ෂෙයා කරන්න ලොකුම හේතුවක් වුණේ ඒ නිසා. ඊට පස්සේ මම ගොඩාක් කල් ඉඳලා මේක ගන්නම් කියලා හිතාගෙන හිටිය ළමයි මට කොහෙවත් හම්බුනේ නෑ. ඉතින් ඩේ ටු ඩේ එකේ තිබුණ නිසා ගාණත් අඩු හින්දා මම ඒක ඔන්න ගත්තා. ඊට පස්සේ මේ හරිය තියෙනවා. ඔයාලට පේන ඇති මොකද්ද තියෙන්නේ කියලා. එක එක පාට වර්ග ගොඩාක් තියෙනවා. මේකේ ගොඩාක් කියන්නේ 20ක්ද කොහොද ළමයි තියෙන්නේ. 20ම වෙන්නේ 12යි 10යි 15යි ඒ වගේ ගණන්. මේ ෆ්ලෝ එකේ මේ ටිකේම තියෙන්නේ ඒවා. ඉතින් මේ හරියට ගියාම ළමයි පිස්සු හැදෙනවා මොන අයිටම් එකද ගන්න කියලා. එක වර්ගකින් තියෙනවා ගොඩාක් ಜಾති. කියන්නේ එක වර්ගකින් එක තැන්වල ගොඩාක් අයිටම් තියෙනවා. ඒවා ගොඩාක් ගණන් අඩුයි. ඒ නිසා හිතා ගන්න බෑ මොකද්ද ගන්න කියලා. ඉතින් මේ බලන්නකො මේක වෙන්නේ 3යි ලොකු ගාණක් වෙන්නේ නැහැ. ඉතින් මේ රාකි පුරවලාම තියෙන ඒ ටික. ඉතින් එක එක කලර්ස් වලින් ඒවා හරිම හොඳයි. ඉතින් ඒ නිසා මමත් ගත්තා එකක්. මම ඒක try කරා. හරිම හොඳයි ළමයි. ගොඩක් වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඊළඟට මම යන්නේ ඊළඟ ෆ්ලෝ එකට. මේ ෆ්ලෝ එකෙත් තිබුණේ ගොඩාක් කිචන් එකට ඕනි දේවල්. ඒ කියන්නේ භාජන ඒ වගේ දේවල් තමයි මේකේ තිබුණේ. ඒවත් හරිම හොඳයි. ගණකමයි ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන් ඒවා. ඒවත් ගණන් අඩුයි 10යි 15යි එහෙම. ඊට පස්සේ මම ගියා මේ හරිය තියෙන ඔක්කොම බොටල්ස් අයිටම්. ලස්සන කියුට් එක જાතිය බොටල්ස් තියෙනවා. ඒවා 5යි 10යි ඒ වගේ ගණන් වලට තියෙනවා. ඉතින් මගේ වොයිස් එක අපටින් එක සද්ද බද්ද හැන ඇති ළමයි මම ඉන්නේ කම්පිටිෂන් වල. ඉතින් එතකොට පොඩි අපහසුතාවලට මුහුණ දෙන්න වෙනවා. කමන්නේ. අපි ඉතින් ඒක කොහොම හරි ජය ගන්න එපයි. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක ෂෙයා කරගන්න ඕනේ හින්දාම තමයි කොච්චර අපහසුතාව මැද වුණත් මම මේ වීඩියෝ එකට රෙකෝඩ් දාන්නේ. කමන්නේ. ඒ දේවල් ගැන හිතන්නේ නැතු ඔයාලා වීඩියෝ එක බලන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් මේ හරිය තියෙන්නේ උණු වතුර දාපුවාම නිමෙන්නේ නැති ඒවා. මමත් එකක් ගත්තා. මේ තියෙන්නේ මම ගත්ත එක. මට ඒකට ආස හිතුණා මේක උනේ 10යි ළමයි. ඊට පස්සේ මම ඔයාලව එක්කන් යන්නේ සපත්තු කලෙක්ෂන් එක තියෙන හරියට. මේ හරියට ළමයි එක විදිහේ එක පාට එක ලස්සන සපත්තු ගොඩාක් තියෙනවා. ගෑල් ළමයිට හරියනේ පැත්තට තමයි මම ගියේ. බොයිස්ලා තරහ වෙන්න එපා. මට බොයිස්ලාගේ පැත්තට යන්න බැරි වුණා. මොකද වෙලාවත් එක්ක ඉතින් ගෑල් ළමයිගේ අයිටම් තියෙන පැත්තට විතරයි මම ටක් ගාලා ගිහිල්ලා ඔයාලට ඒක ෂෙයා කරගන්න ඕනේ හින්දා ටක් ගාලා පොඩි වීඩියෝස් ගත්තා. ඉතින් මේ හරිය තියෙනවා බෑග් කලෙක්ෂන් එක. ඒ වගේත් ළමයි එක බෑග් තියෙනවා 10ට 15ට ඒ වගේ ගොඩාක් ගණන් අඩුයි. ඉතින් කතා නැතුව මගේ කතාව අහගන්නේ නැතුව බලන්නකෝ මේ බෑග් ලස්සනයිද කියලා. මේ හරිය නම් දැක්කම පිස්සු හැදෙනවා. එක ලස්සන බෑග් කියුට් අයිටම් බෑග් 12යි 10යි 5යි ඒ වගේ ගණන් වලට තමයි තියෙන්නේ. චූටි බබාලට ඕනි දේවල්. ඉතින් ඔයාලට ඉස්සරහින් පේනවා ඇති අපේ වයසට වගේ ගැලපෙන බෑග්ස් තියෙනවා. ඒවත් එහෙමයි. ගොඩාක් ගණන් නැහැ. ඒ හරියනම් ලොකුවට වීඩියෝස් ගන්න බැරි වුණා ළමයි. මොකද මට වෙලාව මදි වුණා. මම ඕෆ් වෙලා තමයි කියන්නේ මම වැඩ කරලා එහෙම ඕෆ් වෙලා තමයි ගියේ. ඉතින් එතකොට මට බඩු ගන්නත් ඕනි. ඔයාලට වීඩියෝ රෙකෝඩ් කරන්නත් ඕනි. ඒ නිසා ටක් ගාලා පුළුවන් විදියට පොඩි වීඩියෝස් ටිකක් ගත්තා මම. තරහ වෙන්නේ නැතු වීඩියෝ එක බලන්නකෝ. ඉතින් ඔන්න මෙතන තියෙනවා තව පොඩි බෑග් එකක්. මේ බෑග් එක වෙන්නේ ඩිරාම් 5යි. ඒ කියන්නේ ලංකාවේ ගාණෙන් 85ක් එච්චර ගණන් නෑ මං හිතන්නේ. හරි ලස්සනයි මේ බෑග් එක. දැක්කම හරි කියුට් පාටට තියෙනවා. ගර්ල්ස්ලාට එහෙම හරිම හොඳයි. ඉතින් ඔන්න ඒකත් මං ඔයාලට පෙන්නුවා. ඩිරාම් 5ට තියෙන බෑග් එක. බලන්නකෝ ඒ වර්ගෙන් වර්ග 2-3ක්ම තියෙනවා. ඔක්කොම 5යි 10යි එහෙම. ඊට පස්සේ ඔන්න මම ගියේ ගෑනු ළමයි ගොඩාක්ම ආස කරන තවත් බඩු තියෙන තැනකට. මෙතන කොණ්ඩ බූල් කොණ්ඩ කටු ඒ වගේ ලස්සන චූටි කියුට් අයිටම් ගොඩාක් තියෙනවා. මට හිතා ගන්න බෑ ළමයි
මොන අයිටම් එකද ගන්න කියලා. ඉතින් මේ බලන්නකො මෙතන කරාඹු සෙට් එකම 5යි. මෙතන තියෙන හැම එකම 5යි. ඉතින් ගොඩාක් ගණන් නෑ. ඊට පස්සේ මෙතන තියෙනවා චූටි අර වෝටර් බෑන්ඩ් 500 පැකට් එක දිරහම් 6යි. වෝටර් බෑන්ඩ් 500ක් වෙනවා බෑග් එක ඇතුලේ. 500ම දිරහම් 6යි. ලොකු ගාණක් වෙන්නේ නෑ. ඉතින් මම හිතනවා ඔයාලා කැමති ඇති කියලා මේ වීඩියෝ එකට. ඉතින් ඔයාලටත් එක්ක ෂෙයා කරගන්න ඕන හින්දා තමයි මම මේක රෙකෝඩ් කරේ. ඊට පස්සේ මේ හරිය තියෙනවා පණ එක හැඩයට එක පාටින් තියෙනවා. ඉතින් මම මේකේ පින්ක් කලර් එක ගත්තා. මේක උනේ ළමයි දිරම් 4යි කියන්නේ ලොකු ගාණක් නෙමෙයි. හරිම ෂෝක් එක ඔලුවට හරි සනීපයි පීරනකොට. ඉතින් මම ඒකේ රෝස පාට එක ගත්තා. එක ලස්සන විදිහේ පණ ගොඩාක් තියෙනවා. මේ හරියම තියෙන්නේ ඒ වගේ අයිටම්. ඉතින් ඒකකුත් අරගෙන මේ තියෙන්නේ මම ගත්ත පනාව. ඉතින් ඔයාලටත් ඕන චුට්ටක් පෙන්නවා. ඊට පස්සේ තියෙනවා මෙතන වොච්ස් තියෙන ඒවා ගර්ල්ස්ලට බෝයිස්ලට පොඩි අයට ඔක්කොටම එක තැන තමයි තිබුණේ. ඉතින් ඒවත් එච්චර ගණන් නැහැ ළමයි. එකක් වෙනවා 10යි 5යි එහෙම. ඉතින් මේ තියෙනවා එතන ලොකෝට වීඩියෝස් ගන්න බැරි වුණා. මොකද මම ටක් ගාලා ආවා. ඊළඟට මම ඔයාලව එක්කගෙන යන්න හදන්නේ තවත් ගෑල් ළමයි ආස කරන තැනකට. බලන්නකො ඉතින් ඊළඟට මම ඔයාලව එක්කගෙන යන්නේ කොතැනටද කියලා. තව දෙයක් කියන්න ඕන ළමයි. මම මේ වොයිස් එක රෙකෝඩ් කරනකොට ඉස්සෙල්ලත් මම ඔයාලට කිව්වා අහල පහලින් සද්ද ඇහෙනවා ඇති. ඒවා ගණන් ගන්න එපා. ඉතින් දැන් මම ඔයාලව එක්කගෙන යන්නේ ගෑල් ළමයිගේ ඇඳුම් තියෙන පැත්තට. මේ හරිය ඩෙනිම් තිබුණේ. මම ඩෙනිම් නම් එච්චර ලොකුවට බැලුවේ නැහැ. ඒවත් ගණන් නැහැ. 10ට 15ට එහෙම තමයි තියෙන්නේ. ඉතින් මේ මම ගත්ත මේකෙන් ඇඳුම් 2-3ක්. ඒ වගේ ලොකු විස්තරයක් මම ඔයාලට දෙන්නම්. මේ හරිය තියෙන අයිටම් ගැන නම් ලොකුවට විස්තරයක් නෑ ළමයි. හැබැයි මේ ඔක්කොම වෙන්නේ 15ත් 20ත් අතර තමයි මේ ෂෝට් කියන්නේ පෑන්ට් ඔක්කොම වෙන්නේ. මං ඒවට එච්චර ආස නෑ. ඒ නිසා ඒ හරිය වීඩියෝස් ගත්තේ නැහැ. ඉතින් ඔන්න ඊළඟට ඩෙනිම් ෂෝට් එකක් තියෙනවා. මේ ෂෝට් එක නම් හරිය ලස්සනයි ළමයි. හැබැයි මට ඒක ලොකු වැඩි. ඒකේ ගාණ කීයද දන්නවද? ඒකේ ගාණ 10යි. ඒ කියන්නේ ලංකාවේ ගාණෙන් වගේ 800යි. ඒකේ රෙද්දත් හරිම හොඳයි. කලර් එකත් හොඳයි. හැබැයි මට ඉන ලොකු වැඩි. ඒ නිසා මම ඒක try කරේ නැහැ. ඊට පස්සේ මේ පැත්තට ආවම මෙන්න මෙතන තියෙන කළු පාට පෑන්ට් එක නම් මම ගත්තා. මෙන්න මේකෙම කළු පාට එක. ඒක උනේ 15ක් වගේ. ඔව් 15යි තමයි. ඉතින් ඒක මට දැක්ක ගමන් ආස හිතුණා. ඒ නිසා මම ඒක ගත්තා. මේ බලන්නකෝ. ඒක හරිම හොඳයි ළමයි. ඝනකමයි රෙද්දත් හොඳයි. පෙනුමයි. ඉතින් ඒ නිසා ගාණත් අඩු නිසා මම ඒක ගත්තා. ඉතින් ඒක මම ගත්තා. ඊට පස්සේ මෙතන තියෙනවා ස්වීටර් ටී-ෂර්ට් ඔක්කොම වගේ වෙන්නේ 10යි 15යි. ඒ නිසා ඔයාලට ටක් ගාලා පෙන්නගෙන යන්නම් මම ඒවා. මෙතන තියෙන ටී-ෂර්ට් එක වෙනවා සමහරක් ඒවා 7යි සමහරක් ඒවා 6යි. එහෙම. මෙතන තියෙන ඔක්කොම වගේ ඒවා එහෙම. මෙතන තියෙන එක නම් ස්වීටර් රෙද්දෙන් හදපු නිසා ඒක පොඩ්ඩක් ගණන් ළමයි. ඒක වුණා 15ක් වගේ. ඊට පස්සේ මෙතන තියෙන ෆ්‍රොක් එක උනේ 10යි. මෙතන තියෙන හැම ෆ්‍රොක් එකක්ම 10යි. එක සයිස් එකකින් එක කලර්ස් වලින් තියෙනවා. හැබැයි සයිස් එක වෙනස් වුණා කියලා කලර්ස් එක වෙනස් වුණා කියලා ගාන ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඔක්කොම එකම ගාන. ඉතින් මේ ඉන්නේ ඔයාලට වොයිස් දාන මම තමයි මේ ඉන්නේ. කොහමද? හායි. ඊට පස්සේ ඔන්න ආයෙත් ඔයාලට සපත්තු තියෙන පැත්තට තමයි එක්කගෙන යන්නේ. බලන්නකෝ ගෑල් ළමයිට දැක්ක ගමන් හිත යන සපත්තු ගොඩාක් තියෙනවා මෙතන. ඒවා ඔක්කොම 10යි 15යි. එක විදිහේ ඒවා එක ගණන්. සමහරක් ඒවා තිබුණා 7ට 6ට. ඔයාලට මේ පෙන්නන සපත්තු ඔක්කොම 7යි. එක විදිහ මේ ඔක්කොම ගෑල් ළමයිගේ ඒවා. මේ පෙන්නන සපත්තු ඔක්කොම 7යි. ඒවා හරිම හොඳයි. ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්.
ඊට පස්සේ තවත් ගෑල්ලමයි ආස කරනම ඩිසයින් එකක් තමයි මේක. ඉතින් මේකෙත් ගොඩාක් කලෙක්ෂන් එකක් තිබුණා. එක පැතිවලට ගොඩාක් ඒවා තිබුණා. මේ සපත්තු දෙක 6යි. එතකොට මේ පෙන්න ටික 15යි. ගොඩාක් ගණන් නෑ. සමහරක් ඒවා 10ට තිබුණා. මේ පෙන්නන ටික මං හිතන්නේ 10යි. මෙතන තියෙන ඔක්කොම 10යි. ඒවා හරි ඝනකමයි. ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම කකුලට පහසුයි. ඉතින් එහෙම තමයි. පැය ගොඩාක් තියෙනවා මේ වගේ එක ඩිසයින් වලින් එක කලෙක්ෂන් වලින් තියෙනවා. බලන්නකෝ ඔයාලටත් දැක්කම ආස හිතෙන ඩිසයින් එකක් මේකේ තියෙනවද කියලා. ඉතින් ළමයි ඔන්න කොහොම හරි වීඩියෝ එක ඉවර වෙන්නත් ඇවිල්ලා. ඉතින් මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එකට කැමති වෙන්නේ නැති කියලා. ඉතින් මට පුළුවන් විදිහට ඔයාලත් එක්ක මං ෂෙයා කරගත්තා. මම එදා shopping කරපු දේවල් ඒකේ විස්තර මං ඔයාලත් එක්ක පුළුවන් විදිහට ෂෙයා කරගත්තා. ඉතින් මගේ වීඩියෝ එකේ අඩුපාඩුකම් ඇති. ඒවත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. ඒ වගේම මගේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ඒකත් කමෙන්ට් එකක් දාන්න කියලා මම ඉල්ලනවා. ඉතින් ඉස්සරහට මගේ channel එකෙන් ඩුබායි වල තියෙන තව දේවල් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් මේ බලනකොට ළමයි මෙතන තියෙන්නේ water bottles ලීටර් 1 2 ඒ වගේ ගණන් වල ඒවා ලොකු bottles 5යි. ඉතින් ඒකත් මම ඔයාලට ටග් ගාලා පෙන්නනවා. ඉතින් මගේ log එක අදට ඉවරයි. මගේ ලොග් එක ඉවර වෙනකම් බලපු ඔයාලට ගොඩාක් thank you. ඒ වගේම ගොඩාක් ආදරෙයි. ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකම් පරිස්සමට ඉන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් මගේ වීඩියෝ එක බලපු හැමෝටම ගොඩක් ආදරෙයි. thank you. bye.